මහත්තයා පහන් තිර කපුරු පැකට් එකක් ගමුකෝ. යනවා යන්න. පුදුම වදයක් නේද බබා? සල්ලි තියෙන වාහනයක් දැක්කහම කීයක් හරි කඩා ගන්න එනවා දුවගෙන හිඟන්නවා. හෙලෝ. අර වැඩි හරි නේද? හරි. මල්ලි හන්දිය රත්තරන් බඩු කඩේට ගිහිල්ලා අපි මේ මුද්ද විකුණමු බං. අපිට අනුන්ගේ දේවල් පාට්ටේ අම්මා කියලා තියෙනවනේ. මුගේ දේවල් ගන්න එපා කියලා. උඹ දන්නවනේ බං මාත් අනුන්ගේ ඌව ගන්න නෑයි කියලා. ඒත් උඹට රෝද පුටුවක් කරන් දෙන්න අවුරුදු කීයන්නම් මේ පාරක් ගන්න කපුරු පහන් තිර වික්කද බං? මේ හම්බෙන සොච්චෙන් උඹට රෝද පුටුවක් නෙමෙයි රෝදයක්වත් අරගන්න බෑ මට. මේ වගේ chance එකක් නම් ආයෙත් නෑ බං. පණ්ඩිත කතා නොකර බරෙන් මාත් එක්ක යන්න හන්දියේ කඩේට මේක විකුණලා කීයක් හරි ගමු අපි දෙන්න. මල්ලි ඔයා පොඩ්ඩක් මෙතනින් ඉන්නවද? මං ඇතුළට ගිහින් එන්නම්. නෝනා රත්තරන් මුද්දක් තියෙනවා විකුණන්න කියලා ආවේ. මේක වටින එකක්ද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්? මේක නම් මේ පෙච්චර වටින එකක් නෙමෙයි. කොහෙන්ද මේක හම්බුනේ? ඕක නම් මට මේ හම්බෙච්ච ගන්න ඕන. කීයක් වගේ ගන්න පුළුවන්ද ඔකට? පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. මට තනි තීරණයක් ගන්න බෑ. පොඩ්ඩක් ඔය එළියෙන් ඉන්න මම මහත්තයාගෙන් අහලා කියන්නම්. හෙලෝ සර්. මේ හිඟන මිනිස්සෙක් ආවා. ඩයමන්ඩ් ස්ටෝන් එකක් තියෙන රත්තරන් රින් එකක් අරගෙන. මේ මම නම් කියලා ඇව්වා වැඩි වටින්නේ නැහැ එළියෙන් එන්න කියලා. මේ කීයක් වගේ දෙන්නද සර්? 5000ක්. හා සර්. හරි එහෙම කරන්න. හරි සර්. අපේ සර් නම් කිව්වේ 2500ක් වගේ වටින්න කියලා. ඔය වැඩක නැති මුද්දක් නේ. කමන්න නැහැ ඉතින් මේ අසරණේකුත් ඉන්නේ හින්දා. මෙන්න 5000ක්ම තියෙනවා. තව පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඇස් දෙක ගන්න මං කිව්වම අරින්න ඕනේ. ඔය සල්ලි වලින් මට මොකොත් එපා. උඹට රෝද පුටුවක් ගන්න අවුරුදු 4ක් තිස්සේ මං විදපු දුක දන්නේ මං විතරනේ බං. ඒත් කීයද මං එකතු කරගන්න ලැබුණේ? මම පයින් ගන්නවා. ඕන ආයිත් මාතක් ගෙදේපා. නෝනා මට ආයි මගේ මුද්ද ගන්න පුළුවන්ද? ඒ මොකටද? දැන් අරගෙන ගියා විතරනේ. අරත් ඔය වගේ වටිනාකම මොකද කොහෙන්වත් ගන්න බෑ. අනේ නෝනා මේ සල්ලි ටික අරගෙන මට මේ මුද්ද දෙන්න. අනේ දෙන්න නෝනා මට මුද්ද. ඉන්නවා පොඩ්ඩක්. ගන්නවා ඉතින්. අපෙත් කාලේ නාස්ති කරනවා. යනවා යන්න මෙතනින්. බලපංකෝ දෙයියෝ අතට දුන්න chance එකක් උඹ නැති කරගත්තානේ. දැන් ඉතින් වේරි ඉන්නයි වෙන්නේ. එක පැකට් එකක් වික්කේ නෑ බං අද දවසටම. මහත්තයා මං ඔය දෙනා හැමතැනම හෙව්වා. යන්තම් ඇති හම්බුණා. අනේ අයි මහත්තයා හන්දියේ වීල් පාකකින් ඇහුවනම් කියනවනේ.
අපි දෙන්න හැමදාම ඉන්නේ මේ ජෑම් ගහ යටනේ. ඇත්තටම මං ඔයාලව හෙව්වේ ගොඩක් ස්තුති කරා. ස්තුති අද කරපු උදව්වට. පාට තිබ්බ මේ මුද්ද අරගෙන මට දෙන්න තු තියාගන්න. ඒක ලක්ෂ ගාණක් වටින ඩයමන්ඩ් රින් එකක්. දුප්පත්කම නිසා අපිත් අසරණ වෙන වෙලාවල් එමටයි මහත්තයා. මටත් එක විනාඩි 5කට හරි මහත්තයාගේ මුද්ද ගන්න හිතුණා. ඒත් අපිට අම්මා පොඩි කාලේ උගන්වලා තියෙනවා ලුණුයි බතුයි කාලා බඩගින්නේ මැරුණත් වෙන කෙනෙක්ට අයිති දෙයක් ගන්න එපා කියලා මහත්තයා. මම මේ හැමදේම කරන්නේ මගේ මල්ලිට ඇවිදින්න බැරි අසනීප හින්දා රෝද පුටුවක් කරන් දෙන්න මහත්තයා. මට සල්ලි වලින් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මට මහ ලොකු ගාණක් නෙවෙයි. හැබැයි ඔයා මට මේ මුද්ද ගෙනත් දුන්නේ නැත්නම් මට මගේ ගෑනු ළමයි ඉස්සරහා ගොඩාක් ලොකු අපහසුතාවයකට පත් වෙන්න තිබ්බා. යනවා යන්න. සල්ලි තියෙන වාහනයක් දැක්කහම කීයක් හරි කඩා ගන්න එනවා දුවගෙන හිඟන්නවා. ඒ නිසා ඔයා මට කරේ සල්ලි වලින් මිල කරන්න බැරි ලොකුම ලොකු උදව්වක්. මට තියෙනවා අඩු ආදායම් ලාභීන්ට උදව් කරන චැරිටි ප්‍රොජෙක්ට් එකක්. මං ඒකෙන් පිට වෙද්දි ඔයාගේ මල්ලිට වීල් චෙයාර් එකක් ලැබෙන්න සලස්වනවා. ඒ විතරක් නෙමෙයි. මගේ අම්මයි අත්තම්මයි හැමදාම දෙවියන්ටයි බුදුන්ටයි පහන පත්තු කරනවා. හැම සුමානෙම ඔය කපුරු පහන් තිර සෑහෙන ප්‍රමාණයක් මං ඒ දෙන්නට ගිහින් දෙනවා. ආයි මං ඒව සුපර් මාකට් එකෙන් ගන්නෑ. හැම සුමානෙම මං ඒ බිස්නස් එකක් දෙන්න ඔයාට. මොනතරම් ජීවිතේ වැටිලා හිටියත් තමන්ගේ හොඳ ගතිගුණ නැති කරගන්න එපා කියලා මට මතක් කරලා දුන්නේ මල්ලි. හොඳ මිනිස්සුන්ටමයි වරදින්නේ කියලා කටකතාවට කිව්වට හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ මහත්තයා. වැරදිලා පව් ටික ගෙවලා ඉවරුණාට පස්සේ හොඳ මිනිස්සුන්ට හරියනවා දවසක උතුරන්නම. අපි ගිහින් එන්නම් මහත්තයා.